අයිබෝවන් සුබ දවසක් හැමෝටම. අද වීඩියෝ එකෙන් අපි කතා කරමු කුලක පාඩමේ දෙවෙනි අභ්‍යාසය. පළවෙනි ගාන දීලා තියෙනවා a සමානයි 2 5 8 10 13 කියලා කුලකයක්. මේ කුලකේ උපකුලක 8ක් ලියන්නලු. අපි උපකුලක 8ක් ලියමු. උපකුලක ලියන්නේ මේ කුලකෙම තියෙන අවයව අරගෙන තමයි හදන්නේ. නේද? එහෙම නැත්නම් මේ කුලකේ අවයව නොගෙන අභිශුන්‍ය කුලකයක් වුණත් හදන්න පුළුවන්. අභිශුන්‍ය කුලකය කියන්නේ මේ කුලකෙම උපකුලකයක්. ඕනම් මේ කුලකෙම ලියන්නත් පුළුවන්. ඒකත් මේ කුලකේ උපකුලකයක්. අපි 2 කියන අවයවය අරන් කුලකයක් හදමු. ඊට පස්සේ 5 කියන අවයවය, 8 කියන අවයවය, ඒ වගේම 13 කියන අවයවය අපිට ඕන නම් අභිශුන්‍ය කුලකය හදන්නත් පුළුවන්. 2 5 කියන අවයව අරගෙන කුලකයක් හදන්නත් පුළුවන්. 8 10 කියන අවයව අරගෙන කුලකයක් හදන්නත් පුළුවන්. තවත් ඕන නම් 10 13 කියන අවයව අරන් ඒ වගේම 5යි 10යි කියන අවයව අරගෙන තව ඕන තරම් කුලක හදන්න පුළුවන්. මේකේ 8ක් නෙවෙයි 8ට වඩා හදන්න පුළුවන්. ඇත්තට මේකේ ඒ වගේ කුලක 32ක් හදන්න පුළුවන්. උපකුලක 32ක් හදන්න පුළුවන්. ওই 32කින් මොනවා හරි 8ක් මේ වගේ හදලා තියෙනවා නම් ඔයාලගේ උත්තරේ හරි. පහත දී ඇති එක් ප්‍රකාශනයේ සත්‍ය අසත්‍යතාව නිර්ණය කරන්න කියලා තියෙන්නේ. හරිද වැරදිද බලන්න ඕනි. උපකුලක ඇසුරෙන්. පළවෙනියටම කියලා තියෙනවා 1 2 3 කියන සංඛ්‍යා පහින් බෙදෙන සංඛ්‍යාවල උපකුලකයක්ලු. පහින් බෙදෙන සංඛ්‍යා කියන්නේ පහේ ගුණාකාර නේද? මේවා පහේ ගුණාකාර නෙවෙයි. එතකොට මේක වැරදි. 4 9 16 කියනනම් සමචතුර සංඛ්‍යා ටිකක් තමයි. ඒ නිසා අපි සමචතුර සංඛ්‍යා කියන කුලකයේ උපකුලකයක් තමයි මේ තියෙන්නේ කියලා ගන්න පුළුවන්. සිලින්ඩරය බහුවස්ත්‍රවල උපකුලකයක්ද? සිලින්ඩරය කියන්නේ ඝන වස්තුවක්. බහුවස්ත්‍ර වලට අයිති වෙන්නේ නැහැ. එහෙනම් බහුවස්ත්‍ර කියන කුලකයේ උපකුලකයක් නෙවෙයි සිලින්ඩරය කියන්නේ. රතු දේදුන්නේ පාටවල උපකුලකයක්ලු. ඔව් රතු කියන්නේ දේදුන්නේ පාටක් තමයි. අපි දන්නවා දේදුන්නේ පාට 7ක් තියෙනවා. ඒ 7න් එකක් තමයි රතු කියලා කියන්නේ. එහෙනම් හරි කියලා ගන්න පුළුවන් නේද? 2x ඍණ 1 සමානයි 7 කියන එකේ විසඳුම ඉරට්ට සංඛ්‍යාවල උපකුලකයක්ලු. අපි මේකේ විසඳුම හොයන්න වෙනවා. ඔය ඍණ 1 හැ පැත්තට ගෙනිච්චොත් ධන 1 කරලා ඒ පැත්තේ 8ක් වෙනවා. එතකොට 2x 8යි නේද? 2x 8යි වුණොත් දෙකෙන් බෙදුවොත් x කියන්නේ 4යි. 4 කියන්නේ මේකේ විසඳුම. එහෙනම් 4 ඉරට්ට සංඛ්‍යාවල උපකුලකයක් වෙනවනේ. ඒකත් හරි. එතකොට ඉරට්ට සංඛ්‍යාවල උපකුලකයක් තමයි මේ දීලා තියෙන්නේ. තුන්වෙනි ප්‍රශ්නය. A E I O U කුලකයට සර්වත්‍ර කුලකයක් ලියන්නලු. මේ කුලකය ඉංග්‍රීසි හොඩියේ සොරාකුරු කියන කුලකය. මේක අයිති වෙන ලොකු කුලකයක් ලියුවොත් ඒක මේ කුලකයට සර්වත්‍ර කුලකයක්. අපි ලියමු ඉංග්‍රීසි හොඩිය අකුරු කියලා. නේද? ඒක එතකොට A E I O U කියන කුලකය අයිති වෙන ලොකු කුලකයක්. ඒ නිසා ඒක අපිට කියන්න පුළුවන් සර්වත්‍ර කුලකයක් කියලා. ඊට පස්සේ කියනවා පහත් දක්වන එක් එක් කොටසේ උපකුලක සමූහය සර්වත්‍ර කුලකයක උපකුලක ලෙස දැක්වේ නම් ඒ සඳහා සුදුසු සර්වත්‍ර කුලකයක් යෝජනා කරන්න. මේ කුලක ටික අයිති වෙන ලොකු කුලකයක් තමයි ලියන්න කියලා තියෙන්නේ. පළවෙනි ගාන මෙහෙම දීලා තියෙනවා. 5 10 15 20 25 කියන සංඛ්‍යා ඊට පස්සේ 10 100 100 කියලා තියෙන්නේ මේ පොතේ නේද? හැබැයි මෙන්න මෙතන 1000 වෙන්න ඕනේ. පොතට වැරදිච්ච අවස්ථාව. 100 100 කියලා එකම අවයව දෙපාරක් කියන්න බෑනේ නේද? ලියන්න බෑනේ එහෙම කුලකෙක. හරි. ඔතන තියෙන්නේ ඇත්තටම පහේ ගුණාකාර ටිකක් නේද? එහෙම නැත්නම් නිකිල ටිකක් නේද? සංඛ්‍යා ටිකක් නේද? දෙකේම තියෙන්නේ. එකක් සීමාවක් නැහැ කියලාත් ඔයාලට පේන ඔය දෙවෙනි කුලකේ. එතකොට අපිට ලියන්න පුළුවන් මේ දෙකම අයිති වෙන සර්වත්‍ර කුලකයක් තමයි පහේ ගුණාකාර. මම සීමාවක් ලිව්වේ නැහැ හේතුව මේක දෙවෙනි කුලකේ සීමාවක් දාලා නැහැ අපරිමිත කුලකයක්. දෙවෙනි කොටස. සාක්ෂරතාව 90ට වඩා වැඩි රටවල් කියලා තියෙනවා. සාගරයට මායිම් නොවන රටවල් කියලා තියෙනවා. මේ දෙකේම මේ කතා කරලා තියෙන්නේ රටවල් ගැනනේ. කොහේ තියෙන රටවල්ද? ලෝකයේ තියෙන රටවල් ගැන. එහෙනම් අපි ලියමු සර්වත්‍ර කුලකයක් ලෝකයේ රටවල් කියලා. ඊළඟට කියනවා ජනවාරි මාර්තු මැයි අගෝස්තු කියලා කුලකයක් තියෙනවලු. දින 31ක් සහිත මාස කියලා කුලකයක් තියෙනවලු. ඒ වගේම තවත් කුලකයක් දින කුලක 3ක් දීලා ඒක නේද? ඔබ පවුලේ අයෙකුගේ උපන්දිනයේ දෙන මාස. තුනේම තියෙන්නේ මාස ගැන. මාස කිව්වම අවුරුද්දේ මාස කියලා ලිව්වනම් හරි නේද? ඔය අවුරුද්දේ මාස කියන සර්වත්‍ර කුලකට මේ කියන කුලක තුනමයි තියෙන්නේ. හැම මාසයක්මයි තියෙන්නේ. ඒ නිසා ඔය විදිහට සර්වත්‍ර කුලක අපිට ලියලා තියන්න පුළුවන්. ඔහොම තමයි අපි මේ අභ්‍යාසය සාකච්ඡා කරගත්තේ. තවත් වීඩියෝ එකකින් අපි ඊතුරු අභ්‍යාසත් සාකච්ඡා කරමු. හැමෝටම සුබ දවසක්.